ආයිබෝවන්. ඉතින් අදරණීය දුවේ පුතේ ඔයාලට කොහොමද මම හිතනවා ඔයාලා ගොඩක් හොඳින් ඇති කියලා. ඔන්න එහෙනම් අද ටීචර් තවත් ඔයාලට විභාගෙට එන්න ගණිත ගැටලුවක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඔන්න අද අපි කතා කරන්න යන්නේ මොකද්ද? පොලිමේ වෙනියාස් සෙවීමේ ගැටලුව. ඔයාලා දැකලා ඇති මේ වගේ ප්‍රශ්න විභාග ප්‍රශ්න පත්‍රයේ ඇවිල්ලා තියෙනවා. එහෙනම් අද අපි කතා කරමු මේ වගේ ගණිත ගැටලුවක් විභාගෙට ආවම කොහොමද ලේසියෙන් විසඳගන්නේ කියලා. එහෙනම් පුතේ ඔන්න අද තියෙනවා අපේ පළවෙනි ප්‍රශ්න විදියට ටීචර් තෝරගෙන තියෙනවා. තරිඳු පොලිමක ඉදිරියේ සිට බැලූ විට 7 වෙනි ආය. පසුපස සිට බැලූ විට 5 වෙනි ආය. පොලිමේ සිටින මුළු පිරිස කොපමණද? මෙන්න මේ වගේ ගණිත ගැටලුවක් ආවම අපි කොහොමද උත්තර ලියන්නේ? අර පුතේ මං කියලා දෙන්නම් ඔයාලට මේ වගේ ගණිත ගැටලුවක් ආවම ලේසියෙන්ම උත්තර ලියන්නේ කොහොමද කියලා වැඩි වෙලාවක් ගන්න නැතුව ලේසියෙන්ම හදන හැටි අපි බලමු. බලන්න පුතේ පොලිමක තරිඳු ඉස්සරහා ඉඳන් 7 වෙනියලු. අපි බලමු 1 2 3 4 5 6 7යි. මෙන්න මේ තියෙනවා ඉදිරිපස මේ ඉස්සරහා ඉඳන් මේ ප්‍රශ්නේ කියනවා තරිඳු ඉන්නේ 7 වෙනියටලු 1 2 3 4 5 6 7. මෙන්න මෙයා තමයි පුතේ එහෙනම් තරිඳු. පිටිපස්සේ ඉඳන් කීයටද ඉන්නවා කියන්නේ 5 වෙනියටලු. එහෙනම් අපි බලමු. පුතේ චුට්ටක් බලන්න මෙන්න පොලිම ඉන්නවා මේ තරිඳු කියන දරුවා මෙන්න මේ පොලිමේ ඉස්සරහා ඉඳන් ඉන්නේ කීවෙනියටද ඉස්සරහා ඉඳන් ඉන්නේ 7 වෙනියට බලන්න හරිද කියලා 1 2 3 4 5 6 7යි මෙන්න 7 වෙනියට තරිඳු ඉන්නවා පිටිපස්සේ ඉඳන් ඉන්නේ 5 වෙනියටලු 1 2 3 4 5යි එතකොට මේ වගේ ගණිත ගැටලුවක් ආවට පස්සේ අපි දන්නවා අපිට මෙහෙම ඇඳ ඇඳ ඉන්න වෙලාවක් නැහැ. අපිට එහෙම ඇඳ ඇඳ ඉන්නත් පුළුවන්. මෙන්න මේ වගේ 7 5 10ට මෙහා මේ ගණනක් ආවොත් අපිට එහෙම ගණන් කර කර ඉන්න පුළුවන්. හැබැයි අපි දන්නවා ඊට වඩා ලොකු ගණනක් ආවොත් අපිට එහෙම ඇඳ ඇඳ ඉන්න වෙලාවක් නැහැ. අන්න ඒ වගේ අවස්ථාවන්ට තමයි පුතේ මම මේ කෙටි ක්‍රම කියලා දෙන්නේ. එතකොට ඔයාලා බලන්න මෙන්න මෙතන මං කියනකොට තරිඳුගේ නම දෙපාරක් කියවෙනව නේද තරිඳු ඒ කියන්නේ ඉදිරිපසේ ඉඳන් ගන්නකොටත් ඔන්න තරිඳු ඉන්නවා 7 වෙනියට පසුපසේ ඉඳන් ගන්නකොටත් තරිඳු මෙතනම ඉන්නවා එතකොට තරිඳු දෙපාරක් කියවිලා නේද අන්න ඒක නිසා අපි කෙටි ක්‍රමේදී කරන්නේ පුතේ මෙන්න මේ චුට්ටක් ඉඩමදි ඒ වුණාට මම මේක මකන්නේ නැහැ මේක තියෙද්දිම මම ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ 7යි 5යි එකතු කරනවා පුතේ 7යි 5යි එකතු කළා මේ මං කියලා දෙන්නේ කෙටි වෙලාවකින් කොහොමද කරන්නේ කියලා. ඒ කියන්නේ මේ කෙටි ක්‍රමය. එතකොට 7යි 5යි එකතු කරාම අපි දන්නව උත්තරය 12යි. 12යි ඒ වුණාට මේ 12න් අපි එකක් අඩු කරනවා. හරිද? ඔන්න 7යි 5යි අපි 12යි කියලා ගත්තා. 12න් එකක් අඩු කරනවා. ඇයි අපි 12න් එකක් අඩු කරන්නේ? අපිට මෙන්න මෙතෙන්දී කියනවා තරිඳු ඉස්සරහින් ඉඳන් බලනකොට 7 වෙනියා පිටිපස්සේ ඉඳන් බලනකොට 5 වෙනියා. එතකොට තරිඳු අපි දෙපාරක් ගණන් කරුණානේ. අන්න ඒක නිසා මෙන්න මේ 12න් එකක් අඩු කරනවා. එතකොට උත්තරය කීයද? ඔන්න අපිට 11යි කියලා උත්තරය ලැබුණා. හරි පුතේ. ඔන්න එහෙනම් මම ආයෙ මේක චුට්ටක් කියලා දෙන්නම් ඔයාලට. බලන්න මෙන්න තරිඳු ඉදිරිපසේ ඉඳන් 7 වෙනියලු පසුපසේ ඉඳන් 5 වෙනියලු. එතකොට අපි මොකද කරන්නේ? මේ 7යි 5යි එකතු කරනවා. 7යි 5යි එකතු කරාම අපිට 12යි කියලා උත්තරේ ආවා. 12න් ඊට පස්සේ පුතේ අපි එකක් අඩු කරනවා. ඇයි අපි එහෙම එකක් අඩු කරන්නේ?
අපි එහෙම එකක් අඩු කරේ මේ බලන්න. ඉදිරිපස සිට බැලුව විට තරිඳු 7 වෙනියා, පසුපස සිට බැලුව විට තරිඳු 5 වෙනියා. එතකොට එයාගේ නම අපි ඉදිරිපස ඉඳන් ගණන් කරනකොටත් අපි ගණන් කරනවා. පිටුපස්සේ ඉඳන් ගණන් කරනකොටත් ගණන් කරනවා. අන්න ඒකින්ද තමයි තරිඳු දෙපාරක් ගණන් වෙන හින්දා තමයි අපි මේ 12න් එකක් අඩු කරන්නේ. එතකොට ඔන්න අපිට උත්තරේ ආවා 12න් එකක් අඩු කරාම 11යි කියලා. එහෙනම් මම හිතනවා ඔයාලට මේ ගණිත ගැටලුව ඉතාමත් ලේසි වෙන්න ඇති කියලා. එහෙනම් පුතේ අපි තව වෙනත් ගානකින් හමු වෙමු. ඔන්න පුතේ එහෙනම් ටීචර් තවත් ප්‍රශ්නයක් අරන් ඇවිල්ලා තියෙනවා. බලමු මේක කොහොමද හදන්නේ කියලා. තරුෂ් පොලිමක ඉදිරිපස සිට බැලූ විට 15 වෙනියාය, පසුපස සිට බැලූ විට 21 වෙනියාය. පොලිමේ සිටින මුළු පිරිස කොපමණද? එහෙනම් පුතේ ඔන්න අර මේකත් කරන්නේ ඒ විදිහටම තමයි. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. අපි ඉස්සෙල්ලා අර ප්‍රශ්නේදී අපි මෙහෙම ළමයි ටිකක් ඇඳ පොලිමේ. හැබැයි මේ වගේ ඇඳ ඉන්න අපිට වෙලාවක් නැහැ. මම ඔයාලට කියලා දුන්න කෙටි ක්‍රමයක්. අපි බලමු මේ විදිහට කොහොමද හදන්නේ කියලා. එහෙනම් කොහොමද හදන්නේ? හරිම ලේසි පැටව්. ඔන්න බලන්න මේ 15යි මොකද කරන්නේ? මේ 15යි 21යි එකතු කරනවා 5යි 1යි 6යි 1යි 2යි 3යි. 15යි 21යි එකතු කරා. ඔන්න 15යි 21යි එකතු කරාම උත්තරේ අපිට ලැබුණා 36යි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ 36න් එකක් අඩු කරනවා. එතකොට කීයද උත්තරේ? 36න් එකක් අඩු කරාම 35යි. ඇයි අපි එකක් අඩු කරේ? මේ තරුෂී පොලිමේ ඉදිරිපසෙන් නම් බලනකොටත් තරුෂී ගණන් කරනවා. පිටුපසෙන් නම් බලනකොටත් ගණන් කරගෙන එනකොටත් තරුෂී ගණන් කරනවා. අන්න ඒකින්ද තමයි තරුෂී දෙපාරක් ගණන් වෙච්ච හින්දා තමයි අපි එකපාරක් තරුෂී වයින් කරලා ඉන්නේ. එහෙනම් බලන්න තරුෂී පොලිමේ ඉදිරිපස සිට බැලුව විට 15 වෙනියාය, පසුපස සිට බැලුව විට 21 වෙනියාය. පොලිමේ සිටින මුළු පිරිස කොපමණද? මේ වගේ ගණනක් ආවම අපි මොකද්ද කරන්නේ පුතේ? මේ දීලා තියෙන ගණන් දෙක එකතු කරනවා. 15යි 21යි 36යි. 36න් එකක් අඩු කරනවා 35යි. එහෙනම් මේ පොලිමේ ඉන්න මුළු පිරිස කීයද? 35යි කියලා ඔන්න අපිට උත්තරේ ආවා. එහෙනම් පුතේ ඔයාලා හිතන් හිටියේ මේ වගේ ගණිත ගැටලු හරි අමාරුයි කියලා නේද? හැබැයි සරල ක්‍රම තියෙන පුතේ. චුට්ටක් මහන්සි වෙන්න, චුට්ටක් හිතන්න. එතකොට අපිට ලේසියෙන් මේ වගේ ගණිත ගැටලු විසඳ ගන්න පුළුවන්. එහෙනම් පුතේ අදට ටීචර් යනවා. ඔයාලට බයි බයි.